2025 O level ලියපු ළමයින්ගේ 25 O level ළමයින්ගේ O level ප්‍රතිඵල ඇවිල්ලා දැන් දින කීපයක් ගත වෙලා තියෙනවා. 2026 O level ලියන ළමයින්ගේ O level විභාගේ කල් දැමීමකින් තොරව දෙසැම්බර් මාසෙම තියන්න තමයි මේ වෙද්දි ළමයි කාලසටහන දීලා තියෙන්නේ. එතකොට තම මාස 5ක් වගේ කාලයක් තමයි 2026 කියන්නේ මේ අවුරුද්දේ O level ලියන උඹලට ඉතුරු වෙලා තියෙන්නේ. ඇයි ළමයි අපි මේ O level කරගන්න ඕන? දැන් ඔබලා මුලින්ම බලන්න ඕන මේ පාර ප්‍රතිඵල ආපු අයියලක් කළා අසරණ වෙලා ඉන්න තරම තමන්ගේ O level ප්‍රතිඵල අඩු වුණාට පස්සේ ළමයි ඉස්කෝල එකට යද්දී ඔයා O level දැන් ඇයි මේ O level පාස් වෙන්න ඕන? ළමයි උඹලගේ අම්මලා තාත්තලා උඹලව හැදුවේ O level වලින් පස්සේ ගෙදර තියාගන්න නෙමෙයිනේ. උඹලගේ අම්මලා තාත්තලා බහුතරයේ බලාපොරොත්තුව හරි උඹලගේ අම්මලා තාත්තලා කෝටිපති මිනිස්සු නෙමෙයි නං. හරි මේ අහිංසක මිනිස්සු නං වියදම් කරන්න කෝටි ගණන් සල්ලි නැත්නම් O level ඉවරුණාට පස්සේ ළමයි උඹලව රජයේ පාසලකට යවලා හරි විදිහට A level කරවලා A level වලින් පස්සේ උඹලව වෛද්‍ය පීඨයකට හරි මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි යවන්න තමයි උඹලගේ අම්මලා තාත්තලාගේ බලාපොරොත්තුව තිබ්බේ ළමයි. තියෙන්නේ උඹලගේ අම්මලා තාත්තලා කවුරුත් මේ O level විතරක් පාස් වෙලා යන්තම් උඹලා මොනවා හරි රස්සාවකට යවලා අර අම්මයි තාත්තයි විදින දුක් ටිකම උඹලට විඳින්න ළමයි අර වෙනවට මේ මිනිස්සු කැමති නෑ. හැබැයි ගොඩක් ළමයින්ට ඉස්කෝලේකට යන්න ළමයි බැරි වෙනවා O level හරියට ගොඩ දාගත්තේ නැත්තම්. 25 අයියලා අක්කලාට 25 O level ලියපු අයියලා අක්කලාට මම මේ කතාව කිව්වා ළමයි. ඒ කියපු කාලේ ජීවිතේ වෙනස් කරගත්ත ළමයි ගොඩක් A level ඉස්කෝලේකට යන්න පුළුවන් මට්ටමේ හොඳ ප්‍රතිඵල අරගෙන තියෙනවා සයන්ස් කරන්න පුළුවන් මට්ටමේ. හරි මෙඩිසින් යන්න නම් සයන්ස් කරන්න පුළුවන් වෙන්න ඕන. පාසලකට ගිහිල්ලා පාසල් ලැබුම් කරුවෙක් විදියට A level කරන්න නම් ළමයි ස්කෝල් එකට යන්න නම් ඔයාලට අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඉල්ලන ළමයි සයන්ස් වලට A එකක් B එකක් අඩුම තරමේ මැස් වලට ළමයි A එකක් ඔහොම ඒගොල්ලෝ ඉල්ලනවා. ඒවා තියෙන්න ඕන. නැත්තම් ස්කෝල් එකට යන්න ගියාම හරීම ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. හරි ඒ කියන්නේ ඒගොල්ලෝ ගියාට පස්සේ ඔයාගේ O level ප්‍රතිඵල අඩුයි අපිට ඔයාව ස්කෝලේට ගන්න විදියක් නැහැ. වෙන විෂයක් කරන්න කතා ගොඩක් කියනවා. උඹලගේ අම්මලා තාත්තලා අසරණ වෙනවා. හොඳට අහගන්න ළමයි තාමත් උඹලට උඹලගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. මේ වෙනකන් උඹලා O level විභාගේ කියන එක ඇඟට අරගෙන තිබ්බේ නැත්තම් හරි දැන් වෙනස් වෙන්න පටන් ගන්න මේ අයියලක් කළ පත් වෙලා තියෙන තත්ත්වය දිහා බලන්න ළමයි O level ප්‍රතිඵල Tamanට හරියට නැති වුණොත් Tamanට A level කරගන්න යන්න බැරි වෙනවා. හරි ප්‍රයිවට් කරන්න වෙයි සමහර විට. ඒ මොනොත් ඉස්කෝලේ යාළුවෝ එහෙම කාවත් හම්බ වෙන්නේ නැහැ ළමයි. තනියම තමයි කරන්න ඕන. ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. හැබැයි ළමයි ඒක හරීම අර හැම කෙනෙක්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට මාර හිතේ හයියක් තියෙන්න ඕන. දරුවනේ A level කරගන්න ඉස්කෝලේකට ය아가න්න බැරි වෙනවා. උඹලගේ අම්මලා තාත්තලා අසරණ වෙනවා. උඹලගේ අම්මලා තාත්තලා අසරණ කරන්නද උඹලා මෙච්චර කල් ඉගෙන ගත්තේ නෑ. ඕවා ඔක්කොම වැත්තකින් තියන්නකො ළමයි. ඕවා ඔක්කොම සෙකන්ඩ්. උඹලගේ අම්මලා තාත්තලාට පාරේ බහැලා යන්න බැරි වෙනවා. උඹලගේ අම්මලා තාත්තලාගෙන් උඹලගේ O level ප්‍රතිඵල ආවට පස්සේ අහන්න බලාගෙන ඉන්න ලොකු පිරිසක් ඉන්නවා ළමයි. හරි. පුතාට 9ක් තියෙනවද? හරි ඇවිල්ලා අහනවා ළමයි. ප්‍රතිඵල ආපු දවසට කෝල් දීලා අහන්නේ. එදාට අම්මට තාත්තට බැරි නම් උඹලගේ ප්‍රතිඵලය හරි W9ක් ගත්ත කියලා හිතන්නකෝ එකෙක්. W9යි. කටක් කරලා දැන් මේක කියාගන්න බෑ. යකෝ උඹලගේ අම්මයි තාත්තයි අසරණ වෙනවා. හිතන්න ඕන ළමයි උඹලගේ අම්මව තාත්තව එහෙම අසරණ කරන්නද උඹලා මෙච්චර කල් ජීවත් වුනේ. ඒ නිසා ළමයි අම්මට තාත්තට පාරේ බැහැලා යන්න බැරි වෙනවා. උඹලා මේ දවස් ටිකේ මහන්සි වෙලා O level විභාග වෙනුවෙන් වැඩ කරේ නැත්තම් ඒ මිනිස්සුන්ව එහෙම තැනකට ඇදලා දාන්න බෑ ළමයි. හරි ඒක මහා පාප කර්මයක්. ඒ මිනිස්සු මෙච්චර කල් උඹලව ජීවත් කරවලා ඒ මිනිස්සුන්ට උඹලා වෙනුවෙන් බොරු කියන්න සිද්ධ වෙනවා. නිකම් පව් පුරව ගන්න සිද්ධ වෙනවා. උඹලා මේ මාස දෙක තුනේ වැඩ කරේ නැත්තම්. ඔය ඔක්කොම පැත්තකට දාන්නකො ළමයි. අම්මා තාත්තට මොකක් හරි වුණත් කමක් නැහැ. හරි ඉස්කෝලේ යන්න ඕනෙත් නැහැ. එහෙම නැතත් O level ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් ඉන්න බෑනේ. රස්සාවක් කරන්න යන්න ඕන. නිකන් O level කරේ නැත්තම් රස්සාවකට යන්න වෙනවා. මොකක් හරි ඒකට ළමයි රස්සාවකට යද්දී O level ප්‍රතිඵල ඕන වෙනවා. හරි මම මේ උඹලට උගන්වන්නේ රස්සාවක් කරන්න නෙමෙයි ළමයි. හරි A level කරන්න තමයි මම කියලා දෙන්නේ. දරුවෝ මතක තියාගන්න එතකොට 25 අයියලා කියලාට අපි කියලා දීලා තියෙනවා A level කරන්න නම් අවශ්‍ය O level ප්‍රතිඵල මොනවද? A9ක් ගන්න එකේ වැදගත්කම මොකක්ද? ඒකෙන් තමන්ට ලැබෙන්නේ මොනවද? මේ දේවල් මම උන්ට කලින් කියලා දීලා තියෙනවා. හැබැයි A level නොකර ඔයා හරි මට A level ඕනේ නැහැ. අම්මා තාත්තට ඕන දෙයක් වෙච්චාරි. මම යනවා රස්සාවකට කියලා හිතුවත් යකෝ රස්සාවකට යන්න අඩුම තරමේ දැන් ලංකාවේ O level ප්‍රතිඵල ඕන. O level ප්‍රතිඵල වලින් ගිහලා ලොකු ජොබ් නම් කරන්න බෑ. ඔයාලා ළමයිනේ මේ ප්‍රධානියෙක් වෙන්න බෑ. මොකක් හරි සුළු රස්සාවක් කරගන්න O level ප්‍රතිඵලවත් ඕන. ළමයි O level රිසල්ට් නැතුව ජොබ් එකට ගිහිල්ලා කවදාවත් ඒ ජොබ් එකේ ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ළමයි. සමහර කෝසස් තියෙනවා. හරි ඔයා කැම්පස් එකකට යනවා නම් A level දැන් ආ හිතන්නකෝ. ඔයා O level සාමාන්‍යයෙන් W9ක් අරගෙන ඔයා A level හොඳට පාස් වෙලා A3ක් ගන්නවා.
කමක් නැහැ. සමහර කෝසස් වලට ඒ වුණත් ඔයාලට යන්න පුළුවන්. හැබැයි ළමයි සමහර කෝස් තියෙනවා. දැන් හිතන්නකෝ ලෝ වගේ කෝස් එකක්. නීතිය මම දැක්ක විදිහට තියෙනවා ළමයි. හරි. නීති වේදේ කියන එක මම දැක්ක තියෙනවා. හැබැයි ළමයි මතක තියාගන්න මේක නෙමෙයි දන්නේ ලෝ කියන්නේ. සමහර කෝසස් තියෙනවා. කැම්පස් පොත අරගෙන බැලුවාම අපිට පේනවා සමහර විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලාවලට අපි අයදුම් කරද්දී සමහර O level result ඉල්ලනවා. ඉංග්‍රීසි වලට C එකක් ඉල්ලනවා ළමයි. සමහර ඒවට. එතකොට Tamanට O level ඉංග්‍රීසි නැත්තම් Tamanට ආයි A level කරන අතර O level කරන්න වෙනවා. ඒක මානසික පීඩනයක් ළමයි. හැබැයි කරන්න පුළුවන්. හැබැයි මානසික පීඩනයක්. මතක තියාගන්න ළමයි උඹලත් මේක නොදැන A level එක හිතන්නකෝ. ළමෙක් W9ක් අරගෙන මේක තාව නොදැන එයා යන්නේ ඉන්නේ මේ වගේ O level ප්‍රතිඵල ඕන ඩිග්‍රී එකකට. එයාට ළමයි O level ප්‍රතිඵල නැහැ. ඒ ළමයාට ඒ තුනක් ආවත් කැම්පස් යන්න බෑ ඊට පස්සේ. ඒ අදාළ ප්‍රතිඵලය ඒ අදාළ දවස වෙද්දි සම්පූර්ණ කරලා තියෙන්න ඕන A level කරලා ඉවර වෙලා O level වලින් කියන්නේ O level ප්‍රතිඵලය ඕන වෙනවා ඒ දවස වෙද්දි. ළමයි එහෙනම් තේරුම් ගන්න මේ O level result එක O level කියන විභාගේ පැත්තකට දාන්න පුළුවන් විභාගයක් නෙමෙයි. උඹලගේ ජීවිතේ හැමදේම O level නෙමෙයි A level කියන එක ළමයි ඊට වඩා වැදගත්. හැබැයි මේ කාලේ O level කියන විභාගේ උඹලගේ ජීවිතේ වැදගත්ම විභාගේ. ශිෂ්‍යත්වයේදී ඇරියස් තියෙන ළමයි මෙතන ගොඩක් ඉන්නවා. ළමයි වලට මතකද ශිෂ්‍යත්වයේ කාලේ සමහර යාළුවෝ හොඳට ශිෂ්‍යත්වයේ පාස් වෙලා ලොකු ඉස්කෝලවලට ගියා. උඹලට මතක නැද්ද? උඹලට මතකයි. හරි. උඹලා ශිෂ්‍යත්වයේ අවුල් කරගෙන හරි උඹලගේ අම්මලා තාත්තා උඹලා පාස් වෙනකම් බලාගෙන හිටියා. ඒක තරඟ විභාගයක්. උඹලට පාස් වෙන්න බැරි වුණා. අදටත් උඹලගේ ජීවිතේ ඒ ඇරියස් එක අල්ලන්න උඹලට තියෙනවා. ළමයි උඹලගේ අම්මලා තාත්තලාත් ආස නැද්ද? දවසක උඹලා O level විභාගෙ උතර පාස් වෙනවද? ආසයි. ළමයි එදා ඒ අම්මට තාත්තට දී ගන්න බැරි වෙච්ච සතුට දැන් උඹලගේ අම්මලා තාත්තලාට දෙන්න ඕන. ඒ නිසා හිතට ගන්න ළමයි O level විභාගය කියන එක මාර වැදගත් විභාගයක්. මේ විභාගේ හරියට කරගන්න ඕන. හරියට කරගන්න ඕන. ඒ වගේම දරුවෝ මතක තියාගන්න මොන විෂයයකට කැම්පස් ඉල්ලන්න ගියත් හරි නොබලන එක බලන එක වෙනම දෙයක්. මොන විෂයයකට කැම්පස් ඉල්ලන්න ගියත් ඔයාගේ කැම්පස් ඉල්ලන ෆෝම් එකේ ගණිතය විද්‍යාව ඔය වගේ විෂයන් වල විෂයන් කීපයක O level ප්‍රතිඵල ළමයි දාන්න එනවා. හරි. O level මව් භාෂාවක් තියෙනවද කියලා මට හරියට මතක නැහැ ළමයි. කැම්පස් පොත අරගෙන බැලුවොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. O level ප්‍රතිඵල දාන්න තියෙනවා. එතකොට තමන් O level විභාගේ හරියට කරගත්තේ නැත්නම් තමන්ට එතනට ගියාට පස්සේ ලොකු මානසික පීඩනයක්. ඒක බලන්න නැති එක වෙනම දෙයක්. ඒක දාන්න එපයි. දැන් උඹලා හිතබල්ලා ලංකාවේ පළවෙනිය වුණත් වැඩක් නෑ ළමයි. පස්සේ ඉස්මතු කරලා ගන්නේ අපෝ මූ O level ෆේල් එකෙක්. ළමයි ජීවිතේ ඔයාලා 12 ෆේල් කියන කතාව බලලා තියෙනවද දන්නේ නැහැ. ජීවිතේ හොඳම තැනකට ගියත් අවසානයේ මතක් කරලා දෙන්නේ ඔයා 12 පන්තියේ ෆේල් මිනිස්සෙක්. ළමයි ජීවිතේ මතක තියාගන්න අපි එහෙම තැනක් හදාගන්න ඕනේ නැහැ. තව විභාගෙට මාස 5ක් 6ක් තියෙනවා. උඹලා දැන් මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගත්තොත් අද හිතන්නකෝ W9ක් කියලා විස්කෝලේ ක්‍රීඩා කර විකාර කර ළමයි මෙලෝ දවසක ඉතිහාසයේ පොත අල්ලන්නේ නැහැ බුද්ධ ආගම පොත අල්ලන්නේ නැහැ මෙලෝ වැඩක් කරන්නේ නැහැ උඹලා නන්නත්තර වෙවි හිටියේ හැබැයි අද ඉඳලා වැඩ කරන්න පටන් ගත්තා මම කියන නිසා විශ්වාස කරපල්ලා බං උඹලට තාමත් ඒ නමයකට යන්න පුළුවන් අරේ 25 අයියලා අක්කලාට පාඩම් කරන්නේ කොහොමද කියලා දාලා තියෙන වීඩියෝ ගොඩක් තියෙනවා ළමයි. උඹලටත් මම මේ වගේ වීඩියෝ ගොඩාක් ඉස්සරහට අරගෙන එනවා. මතක තියාගන්න බං. උඹලා මේ වෙලාවේ බින්දෙන් හිතන්නකෝ පන්ති අන්තිමයා. මුකුත් මේ දක්වා කරගත්තේ නැහැ. බං ඔය O level කියන්නේ මහා අමාරු විභාගයක් නෙමෙයි. දවසට දෙකට ඕන විෂයක් ගොඩ දාගන්න පුළුවන්. දැන් අද ඉඳලා පටන් ගන්න. හරිද? ඔයා මේ වෙනකන් O level විභාගේ වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැත්නම් ඔයාගේ ජීවිතේ දැන් තමයි වෙලාව හෙට නෙමෙයි. හරි හෙට වෙනකන් ඉන්න එපා ළමයි. අද මේ දැන් ඉඳලා මම මගේ ජීවිතේ වෙනස් කරගන්නවා. මේ දේවල් වෙන්න දෙන්නේ නැහැ. මගේ ජීවිතේ මං ඒ නමයක් ගන්නවා. ළමයි ඒ නමය ගන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. උඹලා ඕනෙ කෙට් එක කරන්න පුළුවන්. ඒ නිසා හිතට ගනින් මේ වෙලාවේ මේකට බැස්සොත් ඒ නමය ගන්නවා කියන එක ළමයි ගේමක්ම නැහැ. හරි? ගේමක්ම නෑ ළමයි. කතා දෙකක් නෑ ආයිත් ඒකේ. උඹලට ඒ නමය නෙමෙයි. උඹලට ඒ නමයව 3-4 පාරක් ගන්න පුළුවන්. ඒ නිසා හිතට ගන්න දැන් තමයි වෙනස් වෙන්න ඕන වෙලාව. තව තියෙන්නේ මාස 5ක් වගේ. මේ මාස 5 මේකට කෑවොත් එතනින් එහාට ළමයි හරිම මානසික නිදහසක් තියාගෙන යන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ළමයි අපිට හරිම දැන් ඒ නමේ ගත්ත ළමයි පොඩ්ඩක් හැසිරෙන විදිය බලපල්ලා. උන් ළමයි A level කෙලවෙන්න හරි ගැම්මෙන් ඉන්නේ ඔය මුල් කාලේ හරි. උන්ට තියෙනවා O level විභාගේ ලොකු ප්‍රතිඵලයක්. ඒ නිසා හිතට ගන්න දරුවනේ O level ප්‍රතිඵලය කියන එක වැදගත්. වැදගත් නැත්තේ නෑ. හැබැයි මතක තියාගන්න O level අවුල් කරගත්තොත් එන මානසික පීඩනය කියන එක දරාගෙන ඉන්න හරි තමන්ට මොකක් හරි ශක්තියක් තියෙන්න ඕනේ. එක්ක තමන්ට හොඳ ගුරුවරයෙක් ඉන්න ඕන. ඒ ගුරුවරයා කියන පාරේ හරියට ගිහිල්ලා ඒ අදාළ වැරදි හදාගෙන A level හොඳටම කරගන්න ඕන. හැබැයි අද මම මේ කියන විදිහට ඔබලා වැඩ කරොත් මම මේ වරදින්න කලින් කියන්නේ O level ගොඩ දාගන්න පුළුවන් කතා දෙකක් නෑ. ඒ නිසා ළමයි ක්ලාස් ගියත් එකයි නැතත් එකයි ගණන් අද මුකුත් බැරි වුණත් කමක් නැහැ.
උඹලට මේක කරන්න පුළුවන් ළම උඹලට මේක කරන්න බැයි නම් කරන්න වෙන එකක් ඇත්තෙත් නැහැ. ඒ නිසා තම මාස 6කින් O level ලියන්න ඉන්න අපේ ළමයි ටික. හරි මේ වෙලාවේ වෙනස් වෙන්න වෙනස් වෙලා වැඩ කරන්න පටන් ගන්න. එතන තමයි ඔයාගේ ජීවිතේ ඔයා දිනන්න පටන් ගන්න තැන. දැම්මම හිතන්න මගේ හීනේ මොකද්ද කියලා. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න ගිහිලා ළමයි හරි සමහරලා දැන් අපිට වෙනම A level පන්ති වල ළමයින්ට මූලික ගණිත සංකල්ප උගන්වන්න වෙලා තියෙනවා. එයි O level කාලේ ළමයි බහුතරයක් මූලික ගණිතේ ඉගෙනගෙන නෙමෙයි එන්නේ. යකෝ මේ මාස 6 ගණන් ඉගෙන ගත්තොත් A level කරන්න ආවට පස්සේ ඒක සිරාවටම පහසුවක්. හරි බල මම උගන්වන්න කලින් මේ දේවල් දන්නවා. ළමයි ජීවිතේ මතක තියාගන්න වෙනස් වෙන්න ඕන මේ දැන් අද මේ මොහොතේ ඉඳලා. වෙනස් වෙයන් උඹලව පරද්දන්න කාටවත් බෑ. ඒ නමේ ගන්න උඹලා ඕනේ කෙට්ට පුළුවන්. අද බිඳුව මට්ටමේ හිටියත්. තෙරුවන් සරණයි දරුවනේ. අයිබෝවන් කිව්ව කතා ටික මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දාන්නේ නෑ. මොලේටම කන හරහා මොලේටම දාගන්න ඕන ළමයි. ජය වේවා.